Hello friends, welcome back to another gameplay video. So ඉතින් අද අපි play කරන්නේ Bendy Power Trip කියන game එක. මේක තමයි මේකේ 22 වෙනි part එක. හරිද? වැඩි කතා නැතුව අපි යමු gameplay එකට. හරිද? game එක continue දීලා අපි යන් load වෙන screen එකට ඉතින් load වෙන වෙලෙදී මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මොකද්ද බං? ඔය නිකන් දෙන subscribe කරන්න. ඕක බලමු. load වෙන්න කොහොම වෙන්නද? ඔබලා දාන්න. හරිද friends? ඔයාලට මතක ඇති. මෙතන තමයි කලින් අපි වැටුනේ. ඔයාලට මතකනේ මේ කුල් නෝඩින් අපි වැටුණා ඉතින්. හරි. ආපහු ඉතින් ආය කුල්න දිගේ නගින්න තමයි බඩ ගන්න තමයි තියෙන फ्रेंड्स. එදා අපි කුල්න දිගේ ගියාන් ඔයාලා ඉතින් මේ වීඩියෝ සිරිස් එක දිගටම බැලුවද? එකක්වත් මග අරින්න නැතුව එකක්වත් මග අරින්න එපා. ගේම් එකේ චුට්ටක්වත් අඩු නැතුව මම ඔයාලට දෙනවා. ඒ කියන්නේ මම ප්ලේ කරපු ටිකේ හැම එකම මම ඔයාලට දෙනවා. මම ප්ලේ කරපු සේරම ටික ඔයාලට මම දාලා තියෙනවා. ඒ කියන්නේ මම නිකන් හොරෙන් ප්ලේ ඒ කියන්නේ හංගන්න නැතුව ප්ලේ කරලා තියෙන සේරම ඒ කියන්නේ ඔය ගේම් එකේ තව දේවල් තියෙනවා. ඉතින් මම ඒක කොම්ප්ලේ කරලා නැහැ. ඒක ඇත්ත එහෙමනේ මං කියන්නේ. මම ප්ලේ කරපු සේරම ඔයාලට දීලා තියෙන්නේ. ඔයාලා ඒවා බලන්න. ඔයාලට පාඩුවක් නැහැ බැලුවා කියලා. බලන්න ඉතින් ඕක මොකද්ද? හරි. මෙතනට නිකන් ආවා. මටත් වැරදිලා වෙන වෙන බටන් නෙබිනවා කමන්නේ. එයා මෙන්න මේ පැත්තට. ස්පේස් එක. ඕ බලියා. හරි ඊටසේ අපි මැප් එකක් ගත්තා. හරිද? ඊට පස්සේ ක්‍රිස්ටල් එක තමයි දැන් අපිට හොයන්න තියෙන්නේ. ක්‍රිස්ටල් එක හොයන්න මොකක්ද ගන්නෑ. අපි ඉතින් ඔය තියෙන එක කරන් යන්. ගේම් එකනේ ඉතින් ගේම් එකේ ලෝඩ් වෙන විදිහ තමයි ඉතින්. අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ගේම් එක එක විදිහ වලට තමයි බලපාන්නේ. මන් දන්නේ නැහැ ඉතින් ගේම් එක මොනවා වෙයිද අපිට. අපි දැන් ගේම් එකේ ආතලේ අන්තිම හරියට මම හිතන්නේ ලඟ වෙලා ඇති කියලා මම හිතන්නේ නා. ඔයාලා මොකක්ද කියන්නේ හිතන්නේ? ඔයාලා හිතන්නේ අපි අන්තිම හරිය දින්නේ. එහෙම නැද්ද? ඔයාලා මොකක්ද ඒක ගැන හිතන්නේ? ඉතින් කොහෙටද මේ කියන්න ඕන මට හිත පැහැදිලි අපැහැදිලි මේ වැඩේ. හරි ඒක තේරුණා. එතනට වෙනකන් ආවා. ඊට පස්සේ උඩට එකගෙන ගියයි. ඊට පස්සේ මෙතනට ගියයි. ඊට පස්සේ කොහෙටද යන්නේ? හරි වැඩි තේරුණා. ලාවට විතර. හරි. මෙතනට ආවා. ඊට පස්සේ මෙතන අතන්ට ගියා. මෙතනට ගියා. කොටි හප්පුවා වුණා. පැනම් යන්න තියෙනකොට. උඩ යන බංගලාදේශක යන්න ඇත එච්චරයි. හරි. කොහෙටද මන්ද ආවා අපි? එච්චරයි මන් දන්නේ. දැන් කොහෙටද යන්න ඕන? හරි. කෙලින්ම තියෙන ප්ලේස් එකට මම හිතන්නේ යන්න ඕන. අපි යන් කෙලින්ම තියෙන ප්ලේස් එකට. හරි. කෙලින්ම තියෙන ප්ලේස් එකට අපි ආවා. උඩටද කොහෙටද යන්න කියලා පෙන්නන්නේ ඉතින් මේ පැත්තට. අන්න අර පල්ලෙහා ප්ලේස් එකට යන්න කියලා පෙන්නන්නේ. එතනට ඔන්න හොම ලාස්සනට ගොඩ ගාමු. මම දැන් ගොඩ ගාපම පලිය සෙට් වුණා මම දැක්කා. හරි. වලියක් නම් ඉතින් මෙයාව තමයි අපිට දැන්න ගන්න වෙන්නේ. පාට දෝනා. හරි. ගායකත් අයවරයි. දෙන්නම හරි භයානක පාට. එයා ඉවරයි. අයියෝ තව එකෙක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. ඒක මම දැනුයි දැක්කේ. බම්බරෙක් ඉඳලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. බම්බරව දැක්කේ දැන් මං. හරි. ඔයයි කතාව ඉවරද? නෑ ෆ්‍රෙන්ඩ්ස්. යාළුවා තව ගොඩක් හෙල්ත් එක තියෙන පාටයි. ඕ මගේ හෙල්ත් එක බස්සන්න මෙයාලා ලෑස්ති වෙන්නේ. ඊට කලින් මම ඔයාලා හෙල්ත් එක බස්සනවා. මගේ හෙල්ත් බස්සන්න කලින් මම ඔයාලා හෙල්ත් බස්සනවා.
හරි එයා left මෙයා විතරයි ඉතුරු what left වෙන්න හරි එයාත් ඉවරයි හරි ආතල්ලගේ වැඩේ කොහොම හරි කරා ගිනි කසයව ගත්තා පියන් උඩට හරි මෙන්න මේ පැත්ත තමයි ෆ්‍රෙන්ඩ්ස් පෙන්නන්නේ අපි යම් මේ පැත්තට මේ ගල් වලින් තමයි යන්න තියෙන්නේ කොටි හපුවෝනේ ආතල්ලගේ ප්ලේ කරා යන් ඉතින් මොකද මේ කියන්නේ එක දිගට ප්ලේ කරාදී කම්මැලි හිතෙනවා මොකල්ට කරන්න වැඩක් කියන්නද ගන්න ඔයාලා කැමතිම වැඩේ මොකද ඔයාලා වැඩිපුරම කරන්න කැමති වැඩේ ආන් ඒක කරන්න ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා වැඩිපුරම කරන්න කැමති වැඩේ කරන්න Take that. එතකොට ඔයාලා හිතන්න එපා ඔයාලට පාඩුවේ ගේම් එක ගන්න හිතනවා කියලා එහෙම නෙවෙයි ඉතින් ඔයාලට කම්මැලි හිතෙන්නේ එතකොට අපේ සීලා මෙතනටත් පැමිණිලා කොහෙන් ආවද මන් දන්නේ මම නම් ආවේ එන ඈත ප්ලේස් එකක ඉඳලා හරි කිව්ව බන්න තමයි තියෙන්නේ ඉතින් කොහෙටද යන්නේ ඉස්සරහට තමයි පෙන්නන්නේ දුම පෙන්නන්නේ ඉස්සරහින් අපි යන් ඉස්සරහින් අපිට සිල් නැති වුණා ඉස්සරහින් අයියෝ Over there. කරන් දෙන්නේ වලිය මේකේ කොයි Hey, them's fighting words. Watch it. ඌ ඇටිච්චාම අපිට ඌගේ ඇඟට නගින්න පුළුවන් කියලා මට තේරුණා. බැටරි ස්පේස් අයියෝ බැරි වුණානේ. පරාදුනාද මම? මම පරාදෙලා ෆ්‍රෙන්ඩ්ස්. ස්පේස් අන්න වැඩි පුට ඇටැක් කරනවා නියම විදිහ තමයි මේ විදිහ වන්න කියන්නේ. ගේ කතා ඉවරයි. අයියෝ තව ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. එකෙක් නෙමෙයි ඉඳලා තියෙන්නේ. යෝධයා විතරක් නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. Watch it. ඒක කොහෙටද? හරි. තව දෙන්නෙක් ඉන්නවා ඉතින්. Want a piece of wrath? ඉවරද? නේ අරගොල්ලෝ විතර පල්ලයට විච්චයි විතර ඉතුරුලා ඉන්නේ. ඉතින් යාළුවා අපි කුඩු කරලා දාන්න දීන අපිට. හරිද? ආ තාම වීඩියෝ එක බලනවාද? මොකද්ද බං? ඔය නිකන් තියෙන subscribe button එක ඔක බලනකොට ලෝභ වෙන්නේ. ලෝභ වෙන්න එපා, කුහක වෙන්න එපා. ඔය නිකන් තියෙන subscribe button එක ඔක ඔබලා දාන්න. හරිද? ඒ ගමම ඊට එහා පැත්තේ තියෙන like button එකත් ඔබලා දාන්න. ඔගේ බුවා කියලා වගේ අතින් පයින් කැල්ලක් යන්නේ. ඒ හින්දා ඔක ඔබලා දාන්න අනිවාර්යෙන්. මතක් කරලා ඔක් කරන්න. හරි. Excel bar එකක් හම්බුණා. ඒක නෙවෙයි friends. මට නිකන් පොඩි අදහසක් ආවා. ඔය Excel bars ඕවා හම්බ වෙනව නේද අපිට? ආන් ඔය බාර හින්දා මට ආපු අදහසක් මේකත් කරලා බලමු. හරිද? ඊට ඉන්න මෙන්න මේ හරි Q එක පෙන්නුවේ කොහෙටද බලන්නකෝ friends. ආන් ඒක බලන්නකෝ ආලා පොඩ්ඩක් Q එක කොහෙටද යන්නේ කියලා. කොහේ යනවද මන් දන්නේ මේකත් එන අලි වටයක් යන්නේ. මේ පැත්තට ඈ එන පිස්සේ මන්නම් කියන්නේ මේ ගිහිල්ලා තියෙන්නේ. එකපාර කෙලින් පාරක එන්නේ නැතුව මෙතන පොඩ්ඩකට කොටි හපුවෙන් අයින් වෙන්න වෙනවා අපිට. එනකොට ඒක හැබැයි කයින් පයින්නුවත් පුළුවන් නේ. මේ පැත්තට තමයි එන්නේ. මම කිව්වනේ මු පිස්සෙක් කියලා කවුරු වුණත් කෙලින් එන්න තියෙන එක නෙමෙයි ඇදේ ගිහින් තියෙන හින පිස්සෙක් වගේ.
හරි මම කිව්වා නේද ෆ්‍රෙන්ඩ්ස් මේ බලන්න කෙලින් එකපාර කොහෙන්ද උඩකින් නැගලා එන්න තියෙන එකනේ ස්පේස් හරි හරි ඊට පස්සේ Q E මොකක්ද ඒක පාට උනේ අපර සිට කොහෙන්ද මන්ද දොරක් කරුනේ හරිදි මෙන්න මෙහෙට පෙන්නන්නේ පෙන්නන පැත්තට අපි යමු එන්න මෙතන තමයි අපිට එන්න තියෙන්නේ මෙතනට ආව ෆ්‍රෙන්ඩ්ස් හරි ඒක කමන්නේ මට මේ ආපු අදහසයි පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න ඔයාලට මතක ඇති අපේ මේකේ තිබ්බනේ මෙන්න මේ එක එක බාස් ඔයාලට ඒක මතකද දන්නෙත් නෑ එන්න මෙහෙ තිබ්බේ මෙන්න මේවා මොනවද කියලා පොඩ්ඩක් බලමුද මේවා එකෙන් යූස් කියලා තියෙන්නේ Big and strong. ඒවා යූස් කරන්න කියලා වෙයි තියෙන්නේ මං ඒවා ඇත්තට වෙන්න මොනවද කියලා දන්නේ නැහැ මම වෙන එකක් තියෙනවා මාරු වෙන විතර දැන්න ඒ ජීවීන්ට ඒ බාස් වලින් ලකුණු ලැබිලා තියෙනවා හරිද ඒක කවන්න අපි යම් මෙන්න මේක පොඩ ඉවර කරලා බලමු කොහෙද යන්නේ කියලා කොහෙටද නේද නෑ තැනක් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඇතුළට ගිහින් බලමු Put me in, coach. වලි ඔය ටැග් කරලා දියව අඩු වෙනවනේ මේවා මේ නිකන් මේ අපිට ඒ වෙලාවට දාන්න තියෙනවා හරි ඉවරයි ඒ වෙනකන් අපි ඇටැක් කරපු ඒවා හින්දායි ඔය සේරම එකපාර අඩු වුණා මට තේරුණා යාලා ඇටැක් එකේදී අපේ ඔරිජිනල් හෙල්ත් එක අඩු වෙන්නේ ඒකයි එකකින් වෙන්නේ හෙල්ත් එක වැඩි වෙනවා විතරයි වෙන්නේ කියන්නේ ඒවා හින්දා කමන්නේ අපි මේ පැත්තට Over there. ඔප්පට සිටි ආයෙත් කමන්නේ ස්පේස් එක හරි වුණානේ ස්පේස් ගහන වැඩි නැහැ ඊසි කරන් යන්න තියෙන ඉතින් වැඩි ඒක නම් හරි අර ලොකු යෝධයාව නම් ලෙෆ්ට් කරන එක දැන් එන ඊසි වෙලා තියෙන්නේ මොකද මම දන්නවා දැන් යාළුවා කොහොමද පරාද කරන්න ඕනේ කියලා මම දැන් දන්නවා යාළුවා පරාද කරන්නේ කොහොමද කියලා ලොකු යෝධයෙන් ඒ ලොකු යෝධයාගේ ඇඟට නැග්ගහයි අපිට ඇඟට නැග්ගම ඌ ගහන කිසිම ටැක් එකක් අපිට වදින්නේ නැහැ ඕ දැන් නම් වදින යාළුවා ගහන සේරම මොකද අර හෙල්ත් බාර් ඒවා කේම නෑ දැන් පොඩ ඇදලා ගන්න මේ දෙක එක හරි ආව යෝමේ මුං ඇයි නැති වෙන්නේ නැතේ එකට දෙකයි දැන් අපි කලින් හිටිය එවුන් නැද්ද මන්ද දැන් එන්නවා හරි එයාත් ලෙෆ්ට් හරිද ෆ්‍රෙන්ඩ්ස් අද ප්ලේ කර ඇති එහෙනම් කොල්ලෝ අපි ගියා